අඛණ්ඩව ඉදිරි බලය දෙන එකට විරුද්ධද? ඡන්ද පවත්වන්නට අපිට මුදල් නැති බවත් ඒ වගේම මේක ආර්ථිකයට හොඳ නැහැ. ඡන්ද කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. ඡන්ද කියන්නේ මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොන කරන්නද? ඔබතුමා කිව්වනේ මට ඡන්ද කල් දාන්න කියලා. දැන් මේක අල්ලගෙන ඉන්නේ. මේ මන්ත්‍රීතුමන්ලා කිව්වා ඡන්ද කල් දාන්න කියලා. මේ මන්ත්‍රීතුමන්ලා කියලා තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දේ වොමන නෑ. මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඉක්මනට වාඩි වෙනවා කියලා. ඔබතුමාට කිව්ව නැද්ද? ඔබතුමාට කිව්ව නැද්ද? ඔබතුමාට කිව්ව නැද්ද? අජමේ ඔබතුමාට කිව්වනේ විභාගයේ මේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මමත් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට පණිවිඩයක් එව්වා මේකෙන් ඉල්ලලා අස් වෙන්න එපා ඔයා බිල්ලට දෙයි කියලා. මේ ඒ නිසා විශේෂයෙන්ම මම එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවේ මම බැලුවේ එතුමාව මේ පාර්ලිමේන්තුවේ තියාගන්න. කොහොම හරි ඒ කාරණේ ගැන මම තවදුරට කතා කරන්න යන්නේ විශේෂයෙන්ම අද අපි අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා ඉල්ලන්නේ නැහැ. මේ රටේ විදුලි බලය ගෙනියන්න අත්‍යවශ්‍ය සේවාවක්. ඇයි ඒකට විරුද්ධ වෙන්නේ? ඇයි මේ සේවාවන් වලට විරුද්ධ වෙන්නේ? අඛණ්ඩව විදුලි බලය දෙන එකට විරුද්ධද? අඛණ්ඩව විදුලි බලය දෙන එකට විරුද්ධද විපක්ෂේ? නැත්තම් විදුලි බලය දෙනවද? මං හිතන්නේ ඔව් මේකෙන් ඒකයි කියන්නේ විවාදයක් ඕන නම් විවාද දෙන්න විවාද ඉල්ලුව අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි විවාද ඉල්ලුව ඡන්ද කල් දානවා කියලා ඡන්ද කල් දාලා නැහැ කල් දාන්න ඡන්දයක් නැහැ මම සාමාන්‍යයෙන් මේ විවාදයට ඇතුළුනේ නැහැ මම ඉස්සෙල්ලාම කිව්වා මම මේකට සම්බන්ධ වෙන්නේ නැහැ අට දේශපාලනේ උම්ලා නැහැ කියලා. ඒත් අද විශේෂයෙන්ම මැතිවරණ කොමිසමත් දැන් මේ ඡන්ද ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බෑ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන ගියේ යුරුම් පෙත්තම දුන්නා මම හිතුවා වචන සල්පයක් කතා කරන්න නැත්තම් මම යටතේ ඉන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට අනිකාට විශාල අසාධාරණයක් සිදු වෙනවා. මේ කියලා කියන ඉස්සෙල්ලාම the commission has been informed by the Secretary of the Treasury that is unable to provide the necessary funds to conduct the election. ඒක සත්‍යයි. ඉස්සෙල්ලාම මේ රටේ ආර්ථික තත්ත්වයක් මේ තත්ත්වය අනුව ඡන්ද පවත්වන්නට අපිට මුදල් නැති බවත් ඒ වගේම මේක ආර්ථිකයට හොඳ නැහැ. මේ අවස්ථාවේදී පසුව මේ ඡන්ද මේ മന്ത്രി සංඛ්‍යාව 5000කට අඩු වුණාම පවත්වන්න කියලා දෙසැම්බර් 14 වෙනිදා මම විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට දැනුම් දුන්නා. එතුමා නෙමෙයි ඉස්සෙල්ලාද මමයි දුන්නේ. මම ඒ කාරණා ඔක්කොම එයාට කිව්වා. මොකද මං හිතුවා මට ඒක යුතුයකමක් තියෙනවා එයාට කියන්න සාමාන්‍ය කොමිසමක් නෙමෙයි මේක. මේක නිකන් පියාට ඒක කොමිසමක්. මේ අපි බැලුවොත් 21 වෙනි සංශෝධනයේ මේ පාර්ලිමේන්තුව සම්මත කළේ මම නෙමෙයි. පාර්ලිමේන්තුව සම්මත කරපු 21 වෙනි සංශෝධනයේ බලන්න විශේෂයෙන්ම කාන්තාකාලීන විධිවිධාන යටතේ තියෙනවා 3 වෙනි කොටසේ තියෙනවා මේ පනත ක්‍රියාත්මක දිනට පොරොත්තුව දිනේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඕ සමාජිකෝ ලෙස දුරය දරන සෑම තැනැත්තෙක්ම මේ පනත ක්‍රියාත්මක වෙන දින සිට බලපෑම් පරිදි ඒ දුරේ දැරීම නතර වන්නේය. සාධාරණය නැති වුණා මේ කත්සම් කරපු දක්වතුමා. ඒ කියන්නේ ඔක්තෝබර් මාස 31 වෙනිදා. මේ සාමාන්‍ය කොමිසම නෙමෙයි. එසේ වූවද මේ පනත ක්‍රියාත්මක වන දිනයට පොරාතුවම වූ දිනයේදී ඉහත සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා හෝ යම් සමාජික වශයෙන් දුරය දන්න තැනැත්තෙකුට ඒකේ අදාළ කොමිෂන් සභා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
7 රෝමන් 7 වන පරිච්ඡේදයට අනුකූලව ස්ථාපිත කරනු ලබන දිනයත් එක්ම තම අදාළ දුරවල බලතල කාර්යය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම දිගටම කරගෙන ලැබිය හැකිය. මේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ తాවකාලික කොමිසමක්. ඒ తాවකාලික කොමිසමට තිබුණේ විශේෂයෙන්ම ව්‍යවස්ථාව යටතේ මේ සභාව මේ කොමිෂන් සභාව වක්කන්නේ පාර්ලිමේන්තුවට. වෙන කාටවත් නෙමෙයි. එහෙනම් මේ සභාවෙන් අහන්න ඔබතුමාටත් සාකච්ඡා කළා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු එක්ක කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියලා. මම දන්න හැටියට එහෙම එකක් සිදු වෙලා නැහැ. ඒක පළවෙනි වරද්ද. දෙවැනි එක මම එදා එයාට දැනුම් දුන්නා. අට කොමිසමේ සමාජිකයන් වෙනම මොන ගැහුව අවස්ථාවලදීත් මම කිව්වා මේකයි තත්ත්වය කියලා. ඉතින් ඒක මේ ලේකම්තුමාට කියන්න වැඩක් නැහැ. ජනාධිපතියට මම කැඳවලා කියෙව්වා. ඊට පස්සේ ජනවාරි 5 වෙනිදා 3ට මමත් අගමැතිතුමත් නීතිපතිතුමත් මේ අය මුණ ගැහුණා. ඒ මුණ ගැහුනේ ඡන්ද කාල් දාන්න එක නෙමෙයි මේ කොමිසම බෙදලා තිබුණා. එයා කිව්වා දෙසැම්බර් 23 වෙනිදා අපි ඡන්දේ තියන්න තීරණය කරා. ඒ දෙන්නෙක් කිව්වා අපි මේ නාම යෝජනා කැඳවන්න කියලා දිනයක් තීරණය කරේ නැහැ කියලා. එක්කෙනෙක් කිව්වා අපි තීරණය කරා කියලා. එක්කෙනෙක් ඉතින් මේ දෙපැත්තටම කතා කරා. පස්වෙනි එක්කෙනා නුවර මහ රෝඩේ හිටියේ. ඒ පාර නීතිපතිතුමා ඇහුවා කරුණා කළා මේකේ වාර්තා ටික දෙන්න. get me the notes and the minutes of the meeting. ඒ පාරක වාර්තා නැහැ කියලා. There are no minutes, no notes. ඒක කොහොමද මේක ගන්න? ඒ පාර නීතිපතිතුමා ඔබතුමාලා එක සාවඩේක આવොත් මට එන්න පුළුවන්. ඒත් මේ විදිහට තමයි ක්‍රියා කරන්නේ කියලා. මේ ඔක්කොම එක සාකච්ඡා කරලා ඊට පස්සේ දිනයක් දාගන්න හරි දිනයක්. ඒ නිසා ඒ කොමිටිය ගිහින් ඒ කොමිසම ගිහින් ඒ වෙනුවට වෙන නීතිඥ තියාගෙන සාලිය පීරිස් මැතිතුමාව තියාගත්තා. දැන් සාලිය පීරිස් මැතිතුමා තියාගත්තාම සමහර මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇවිල්ලා මට කිව්වා කොහොමද සාලිය පීරිස් තියාගන්නේ? ඒ දේශපාලනේ ඉන්න නීතිඥයෙක් එහෙනම් දේශපාලනේ නැති නීතිඥයෙක් තියාගන්න කියලා. නැත්තම් නීතිපති දෙන්න කියලා. මම කිව්වා නීතිපතිව දෙන්න අමාරුයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මම මැදිහත් වෙන්නේ නැහැ එක මේ අවස්ථාවේදී ඔබතුමලාට ඕන නම් මේක අරගන්න කියලා. මොකද නීතිඥයෙක් අරගන්නවා නම් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති නීතිඥයෙක් අරගන්න ඕන කියලා මම පිළිගන්නවා. මෙතන අරගත්තේ මේ ආණ්ඩුවට බලයක් නැහැ. මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බෑ. ඇත්ත වශයෙන්ම ගත්තේ නීතිඥයෙක්. ඊට වඩා හොඳයි මේ සජබේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න නීතිඥයෙක් අරගෙන ක්‍රියා කරන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ මේක. ඒක මගේ අදහස. කොහොම හරි ඒ කාරණේ ගැන කියන්න කැමතියි. ඊට පස්සේ මේ ගැන කිසිම සාකච්ඡාවක් කරේ නැහැ. ඒ වෙනුවට දැන් බිලියන 10ක එස්ටිමේට් එකක් දුන්නේ ඇස්ටිමේට්ුවක් දුන්නේ මේ මැතිවරණේ ඒ පාරේ අයවැය විසර්ජන පන්ද සකස් කරනකොට. ඒත් 9 වෙනිදා ලිපියක් එවලා තියෙනවා. එවලා තියෙනවා අධ්‍යක්ෂක ජෙනරාල්ට මේ අක්මුදලක් ඉල්ලුම් කිරීම. ඒකට ඉල්ලා තියෙන්නේ බිලියන 6යි මිලියන 5600ක් ඉල්ලා තියෙන්නේ. ඉතින් ඔක්කොම යනකොට බිලියන 6යි. එදා ඇවිල්ලා කියනවා බිලියන 10ක් ඕන කියලා. උද්දමනය ඇති වෙලා තියෙනවා කියන ඔබතුමන්ලා ඔක්කොම කියන්නේ උද්දමනය වැඩි වෙලා මිල වැඩි වෙලා කියන්නේ කවුරුත් කියන්නේ නැහැ මිල අඩු වෙලා කියනවද? ඉතින් එහෙනම් බිලියන 10ක් නෙවෙයි. අපි වැඩි බිලියන 12ක් විතර වමනා 12 13ක් අතර. අපේ එස්ටිමේට්ුව තිබුණේ. ඉතින් මෙතන ඇවිල්ලා කියනවා බිලියන 5ක් ඕන කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ආපහු අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා තියෙන මේ එස්ටිමේට්ුව දිහා බලන්න. මේ අඩු කරලා තියෙනවා. පොලිසිය කියනවා අපිට වැඩියෙන් ඕන කියලා. එයා කියන්නේ මේ වැඩි වුණ මිල ඔක්කොම එක කියනවා අපිට බිලියන 2ක්ද 3ක්ද වමනයි කියලා. හරි ප්‍රශ්නයක් තියෙන්නේ. බිලියන 10ක් තියෙන තැන බිලියන 5කින් කරන්න පුළුවන් කියලා මේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් කියනවා. බිලියන තියෙන සල්ලි මදි තවත් වමනා පෙට්‍රල් මිල ඔක්කොම කියලා පොලිසියෙන් කියනවා. ඉතින් මේක අනික දෙපාර්තමේන්තු වලින් සම්පූර්ණ එස්ටිමේට්ුවක් එව්වේ නැහැ.
ඊළඟ එකේ කිව්වා ලියලා කිව්වා මම ලිපි දෙකම තියෙනවා. කිව්වා කරුණාකරලා අනික් දෙපාර්තමේන්තෙන් අපි කියන්නේ නැහැ කියලා. ඉතින් එක එක දෙපාර්තමේන්ත එක එක මේ මුදල් අපිට වන්නේ. මේක මුදල් නොතිබුණත් ඒ කාලේ වෙන් කරේ මැතිවරණය කියලා. ඒකට මැතිවරණ කොමිසමෙන් කියන්න ඕනේ. මෙන්න මේ මූලික ප්‍රශ්නේ මෙතන තිබුණා. අනික තව එකක් තිබුණා. මේ එකකටවත් පිළිතුරු දෙන්න උවමනා නැහැ. ඡන්ද ගන්න. අපි දන්නේ හැටියට දැන් වෙනකන්වත් ඡන්ද දිනයක් නම් කළා නැහැ. නිල වශයෙන් නීති අනුකූල ඡන්ද දිනයක් නැහැ. සමහර මාර්තු 9 ගැන කියනවා. ඒක මට කියන්න බෑ 9 ගැන. මම දන්නේ හැටියට නීති අනුකූල තීරණයක් නෑ මේ කියන්න කියලා. 104 කියන්න the quorum for any meeting of the commission shall be 3 members. දැන් මම කියනවා Sunday Times පත්තරේ ජනවාරි 22 වෙනිදා Chairman of the Election Commission Nimal Punchewa told the Sunday Times last night that the 3 commissioners were contacted virtually by Zoom and their consent obtained. 5th Commissioner M.M. Mohammed was present at the Commission office. ඒ කියන්නේ මේ දෙන්නයි තීරණය ගත්තේ සභාපති M.M. Mohammed. එයාම කියනවා ඊට පස්සේ අනික් අය කතා කරලා ඒක අනුමැතිය ගත්තලු. තීරණය ගත්තේ මේ දෙන්න. අර දුන්න අනුමැතිය. ඒකෙත් ඔය තුන් දෙනාගෙන් ඇහුවොත් ඒ අය මේ ස්ථාවරේ ඉන්නේ නැහැ. මම ඕන එකට සාක්ෂියක් ගෙනත් දෙන්න. එහෙනම් ඇත්ත වශයෙන්ම නිල වශයෙන් තීරණයක් කරන්නේ ඡන්ද කියන්න. ඉතින් අපි ගිහින් සල්ලි දුන්නා. මම ලේකම්මට ඉවත් කළා මේ කියන්න වෙයි පොලිසියට යාට විරුද්ධව නඩු දාන්න කියලා. ඒකයි වෙන්නේ ගවර්න්මන්ට් පින්ටර. ඒගොල්ලෝ ඔක්කොම නැකියන්නේ නැති වෙනවා. ඉතින් ඒගොල්ලන්ට දොස් කියන්න බෑ රජයේ නියෝජිතයන්. ඇත්ත වශයෙන්ම මේ රටේ අද ආර්ථික තත්ත්වයක් තියෙනවා. මම ගැන මෙතන කියන්නේ දැන්ට අපිට මුදල් නැහැ. මේක කල් දාන්න උවමනා නැහැ. මේක මේ නවත්තන්න උවමනා නැහැ. ඕන තරම් ඒකට වැඩ කරනවා ගෙනියන්න ඕන නම් ඔක්කොම එක්ක සාකච්ඡා කළා අපිට පුළුවන් ඒ ගැන කොහොමද විසඳුමක් හොයන්නේ කියලා. දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැනට මුදල් නැහැ. ඒත් දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්ද කියන්න මුදල් නැහැ. මුදල් තිබුණත් ඡන්දයක් නැහැ. ඉතින් මොන කරන්නද? ඉතින් මොනකට දෙවිලා කෑගහමු? මොකද්ද මේ කරන්නේ? ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ කොමිසම වග කියන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා දැන්ට මම දැක්කා යෝජනාවක් තේරුම්කාරක සභාව පත් කරන්න කියලා. ඒ නිසා ඒ තේරුම්කාරක සභාව පත් කරලා මේ කරුණු ඔක්කොම අරගෙන වාර්තා කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ වාර්තාව යවන්න කියලා. මේ බලය තියෙන අපිට. මුදල් බලය තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය අපිට. මැග්නා කාටා එකේ ඉඳන් 1688 ඉන්නට මම කියන්නේ 1688 විප්ලවය තුලදී මේ බලතල සියල්ලම තියෙන්නේ පාර්ලිමේන්තුවට. 4 වෙනි වගන්තිය යටතේ මේ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒක මෙහෙන් විභාග කළා තේරුම් පබා දමන එක එවන්න ශ්‍රේෂ්ඨ අධිකරණයට. තව නෑ. මොකද්ද? නෑ කිය වාඩිවෙන්න මං කියන්න. මේ මගේ මේ മന്ത്രിතුමා ඇහුවා මට ඒක ලයනල් එක ඔබතුමා ලයනල් එකට පාර්ලිමේන්තුව ගෙනිච්චොත් මං එදාට ඇවිල්ලා කතා කරන්න. මේ අනික මේ മന്ത്രിතුමන්ලා කිව්වා ඡන්ද කල් දාන්න කියලා. මේ മന്ത്രിතුමන්ලා කියලා තියෙනවා. මං කියන්නම් විපක්ෂ മന്ത്രിවරුන්ට මේ ඡන්දේ වොමන නෑ. මොකද්ද කිව්වේ? මට එව්වේ පණිවිඩේ ඔබතුමන්ලා මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඉක්මනට වාඩි වෙනවා කියලා. ඔබතුමාට කිව්ව නැද්ද? ඔබතුමාට කිව්ව නැද්ද? අජමේ ඔබතුමාට කිව්වනේ. ඉතින් මේ දැන් මොනවටද නැගිටලා කියන්නේ? ඔබතුමාත් කිව්වා හෙලිකොප්ටරේ ගන්න බෑ. What did you say? For the first time in history, the Supreme Court has shot down a helicopter. All this time, it was done by the Tigers, කිව්වා. දැන් හෙලිකොප්ටරේ ගන්න ශ්‍රේෂ්ඨ අධිකරණය වෙන්නේ. බෑවුව පළවෙනි හෙලිකොප්ටරේ මේකයි.
පොයින්ට් බෝඩ් එකක් තියෙනවලු. මමනේ කතා කරන්නේ. කතා කරන්නේ. මම මේ ගරු ජනාධිපතිතුමා ගරු ජනාධිපතිතුමා කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දේ නවත්තන්න කියලා? කිව්වේ නැද්ද? කිව්වේ නැද්ද? ඔබතුමා කිව්වා. හරිද? අනික මෙතුමා නඩුවක් දාලා නඩුව කොහොමද ගෙනියන්නේ කියලා දන්නේ නැහැ. මැන්ඩමස් ආඥාවකට දාලා ඊට පස්සේ නඩුව අයින් කරගත්තා. මං පරිදේකට. මගේ විරුද්ධත්වයද? මාව නීතිඥය කරන්න මම නඩුව අරන් දෙන්න. හරි. මේ ඔබතුමා කිව්වනේ මට ඡන්දේ කාල් දාන්න කියලා. දැන් මේක අල්ලගෙන ඉන්නේ. ලැජ්ජයි. මේක අල්ලගෙන ඉන්න හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. මේක ඇල්ලුවේ හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා. ඉතින් දැන් මම ඡන්දේ කල් දාලා නෑ. මෙතන එක ප්‍රශ්න මං ඡන්දේ කවුරුත් ඡන්දේ කල් දාලා නෑ. තාම කොමිසමෙන් ඡන්දේ තියන්න දිලියක් දාලා නෑ. ඔව්.